සිද්ධාවාස හවුස් ප්ලෑන් ඩිසයිනර්ස් YouTube channel එකට හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද අපි සූදානම් වෙන්නේ AutoCAD වලින් AutoCAD ප්ලෑන් එකක් අඳිද්දී ඩ්‍රෝයින් එකට කොහොමද මිනිස්සෙගේ මේ people ඉන්න AutoCAD ප්ලෑන් එකක් තමයි මම මේ ඩවුන්ලෝඩ් කරලා අරගෙන තින්නේ. ඒක කොහොමද copy paste ගිහිල්ලා paste clip ගිහිල්ලා ඩ්‍රෝයින් එකට ඉන්ක්ලූඩ් කරන්න කියන එක ගැන පෙන්නුම් කරන්න. එහෙනම් අපි බලමු කොහොමද ඒක කරන්න කියලා. අපි මේදී කමාන්ඩ් එක දෙනවා copy paste කියන එක. copy paste කියන එක ගත්තට පස්සේ අපිට අවශ්‍ය මෙතන images ගොඩක් තියෙනවා. අපිට අවශ්‍ය image එක select කරනවා. ඒ කියනවා base point එක මොකක්ද කියලා. එතකොට base point එක දීලා image එක select කරනවා. ඒ ආකාරයට තමයි එය සිදු කරන්නේ. ඉන්පසු අපි යන්න ඕනේ අපේ drawing එකට. අපේ drawing එක මේක නම් අපිට දැන් මෙහිදී අපි paste clip කියන command එක තමයි දෙන්න ඕනේ. එහිදී මේ image එක ආවා. මෙහිදී intersection point එනවා. ඊට පස්සේ අපි මේ හරියෙන් විතර ළඟින්ම අපි මේක අපිට දාන්න ඕන තැන ළඟින්ම select කරන්නේ පොඩ්ඩක් ඈතට වෙන්න. අපි ඒක ඉන්ක්ලූඩ් කරගන්නවා. ඊට පස්සේ දැන් ඔයගලන්ට පේනවා අපි මේ house එක ගත්තොත් house එක ළඟින් මේ image එක දානවනම් මේ image එක ගොඩක් ප්‍රමාණය විශාලයි. අපි දන්නවා අපි විතර මෙය ස්කේල් කරලා ගමයි ගන්න ඕනේ. එහිදී මෙතන ස්කේල් ගිහිල්ලා image එක select කරනවා. select කරාම specify base point ආනවා. ඊට පස්සේ base point එක දුන්නාම scale vector copy අපි මේකෙන්දී R එක තමයි select කරන්නේ reference length එකක් ගන්න. එහිදී reference length එක මෙතන ඉඳන් මේ උස ගත්තොත් ඊට පස්සේ ඒගොල්ලෝ අහනවා new length එක මොකක්ද කියලා. අපි දන්නවා මිනිස්සෙක්ගේ උස අඩි ගැල්ලමෙක් ගෙන මෙතන අපිට අඩි 5ක් විතර දෙන්න පුළුවන්. ඊට පස්සේ අපි අඩි 5ක් හෝ 4.9ක් අපි 5ක් දෙමු. 5ක් විතර අඩි 5ක් දෙනවා. අඩි 5ක් දීලා එන්ටර් කරනවා. එතකොට මේ හැම දිනාටම පේනවා මේ image එක ඉතා කුඩා වුණා. ඒක තමයි අපි ඉන්ක්ලූඩ් කරන්නේ drawing එකට. ඒ විදිහට අපිට අවශ්‍ය ස්කේල් එකට එය සකසා ගන්න ඕනේ නියම ප්‍රමාණයට. ඒ කියන්නේ අපි ගහක් දෙනවා නම් ගහේ උස මේ ප්‍රමාණයි කියලා අපි දන්නවා ඒ උසට. එහෙම නැත්නම් මිනිස්සෙගේ උස මේ ප්‍රමාණයි කියලා අපි දන්නවා ඒ උසට අපි ස්කේල් එක දීලා ස්කේල් කරගන්න ඕනේ. ඊට පස්සේ දැන් අපි බලමු මේක මෙතෙන්ට copy paste කරනවා හෝ move කරන්නත් පුළුවන්. අපි move කරමු. දැන් අපිට මෙතනට නියම ප්‍රමාණයේ මිනිස්සෙක් නියම ප්‍රමාණයේ image එකක් ඇවිත් තියෙනවා. හැම කෙනෙකුටම පේනවා මේ ආකාරයට. අපි ගහක් හෝ වෙනයම් දෙයක් plant එකක් වෙනයම් දෙයක් copy paste කළත් මේ ආකාරයෙන් තමයි සිදු කරන්නේ. ඒකට අවශ්‍ය ස්කේල් එක දීලා ඕනේ ඒ තැනට දාන්න. අපි PDF එකට ගත්තාම මේ ආකාරයෙන් තමයි පෙන්눔 කරන්නේ. මම හිතනවා ඔබට එය
හොඳින් පෙන්වනවා කියලා මේ ආකාරයට තමයි පෙන්눔 කරන්නේ. මේ ආකාරයට. එහෙමනම් තවත් වීඩියෝකින් නැවත හමු වෙන බලාපොරොත්තුෙන් සමුගන්නවා. හැම දිනාටම ජයෙන් ජය පතමින්.